පින්වතුනි බොහෝම ඉස්සර කාලයක අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වානර කුලයක ඉපදුනා. ඒ වානර කුලේ 84000ක් වඳුරන්ද නායක වානරෙක් කියලා ඉපදුනේ. ශරීර ශක්තිය තියෙනවා 75 දෙනෙක්. පින්වතුනි ඒ වගේ වානරයන් බිහි වෙනවා. දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා සිරිපාද අගඩියේ ඉන්න වඳුරන්. සමහර වඳුරන් දැක්කට පස්සේ පුදුම හිතෙනවා. මෙහිමත් වානරයෝ ඉන්නවද කියලා ඉච්චර හැදි දැඩි. මේ ගම්වල ඔය හේන් වලට පැනලා, ගෙවල් වල උළු කඩන, ඔයගෙන් චූටි වඳුරු පැට්ටු නෙවෙයි මේ කියන්නේ. මහා වානරයෝ. ඊට පස්සේ මේ වඳුරන් ගංගාවක් අයිනේ හිමාලය වාසය කරන්නේ. මම මේ ස්තූපයක් කරවීමේ ආනිසංසය කියන්න හදන්නේ. ඊට පස්සේ මේ වඳුරු රැළේ නායකයා අනිත් වඳුරන් කිව්වා මේ ගඟ පැත්තට තියෙන අත්තේ අඹ පළ හට ගන්න දෙන්න එපා. මල් කාලෙම කන්න ඕන. ඒත් ඉතුරුනොත් ගැට කාලෙම කන්න ඕන. ඉදෙන්න දෙන්න එපා. ඉතින් ඒ වඳුරු රැළම ඒ අදහන්සේම හිටියා. දවසක් නොදැනී දිඹි ගොඩුවක් අස්සේ විශාල අඹ ගෙඩියක් හටගත්තා. ඒක කිසි වඳුරෙක් දැක්කේ නැහැ. ඒ අඹ ගෙඩිය ඉදිලා ගඟට වැටුණා. ගඟ දිගේ ගහගෙන ගිහිල්ලා බරණැස් රජුරුවන්ගේ ගඟ හරහා දම්පු යකඩ දැලේ රැඳුණා. මිනිස්සු මේ අඹ ගෙඩිය අරගෙන ඇවිල්ලා රජුරුවන්ට දුන්නා. රජුරුවන් මේ අඹ ගෙඩිය අනුභව කරලා ඒ ඇතිවෙච්ච රස තෘෂ්ණාවෙන් උමතු වුණා. ඊට පස්සේ සේනාවත් අරගෙන අර ගඟ දිගේ නැව් බැඳගෙන හිමාලය දක්වා ගියා. හිමාලය දක්වා ගිහිල්ලා යනකොට අර අඹ ගහ දැක්කා. ඔන්න දවල් කාලේ සේන්දු වුණා. ඊට පස්සේ අඹ ගහ ළඟ මේ කඳවුරු බැඳගෙන රජුරෝ ඉන්නකොට ওই අඹ ගහේ තමයි රාත්‍රී කාලේ 84000ක් වඳුරුන්ගේ නායක ඒ මහා මේ වානර රජුරෝ වාසය කරන්නේ සේනාවත් එක්ක. රාත්‍රී කාලේ මෙහි ලැබුම් ගත්තා. ඒ ලැබුම් ගන්න ගමන් රාත්‍රී කාලේ අඹ කනවා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා. රජුරෝ දැක්ක ගහේ වඳුරු ඉන්නවා. රජුරෝ ඒ වෙලාවෙම සේනාව රැස් කරලා අනකලා මේ වඳුරන් සියල්ල මේ සියලු දෙනාම විදලා මරපල්ලා කියලා. වට කරපල්ලා කියලා. දැන් අර ගහ වටේ වට කරලා ඉන්නවා. ගඟට නැවුන අත්ත වෙනම තියෙනවා. නමුත් විදින්න හරියට පේන්නේ නැහැ. ඒ නිසා වට කරලා ඉන්නවා. අලුයම වෙනකොට වඳුරු ටික නැසලා දාන්න. අර මහා වානර රජුරෝ මොකද කළේ? මේ පිරිස කොහොම හරි බේර ගන්න ඕන කියලා. අර ගඟට නැවුන අත්ත පැත්තට ගිහිල්ලා වේගෙන් ගඟෙන් එහා පැත්තට පැන්නා. වයින්කොට ගඟ හරහා කොච්චර දුරක් තියෙනවද කියලා හිතෙන් මතක තියාගෙන තමයි ගියේ. ඊට පස්සේ දිග වැලක්, වේ වැලක්. ඒ මේ තිබුණ දිග වේ වැලක් තියෙන වැල් පඳුරකින් වේ වැලක් කඩාගෙන මෙච්චර දිග ඇති කියලා හිතාගෙන මේ පැත්තේ ගහක මුදුනේ ගැට ගහලා තමන්ගේ ඉනෙත් ගැට ගහලා ආයි වේගින් පැන්නා. එතකොට මේ වඳුරු රජුරෝ මේ දුර සටහන් කරගත්ත මිසක්ක අර තමන්ගේ ඉන වටේ ගැට ගහන එක අමතක වුණා. පින්තුනේ සංසාරේ යම් සංසිද්ධි සිද්ධ වෙනකොට අපිට යම් අතපසු වීම සිද්ධ වෙනවා. ඒකෙන් අපේ ජීවිතේ අපේ අතපසු වීම අමතක වීම වලින් ජීවිතය ඉරනම් ගොඩාක් වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් තමන්ගේ ඉනේ ගැට ගහගෙන යා පැත්තේ ගහක අග ගැට ගහලා වේගෙන් පැන්නා. අත්ත අල්ල ගන්න විතරයි පුළුවන්. මේ අත්තට ගොඩ වෙන්න බෑ. අර වේවැල කොටයි. හොඳ හයියට අත්ත අල්ලගෙන වඳුරු පිරිසට කිව්වා උඹලා මගේ ඇඟේ පිට උඩින් ඉක්මනට මේ වේවැල හරහා යහපැත්තට පැනගනින්න. ඔක්කොම සියලු දෙනා වැඳ තමන්ගේ රැළේ රජුරුවන්ගේ පිට උඩින් අර වේවැලට ගිහිල්ලා වේවැලෙන් ගොඩ වෙනවා. ඔය වඳුරු රජුරුවන්ට ගොඩාක් ඉරිසියාවෙන් පුපුරවා හිටපු තවත් වඳුරෙක් හිටියා. බලන්න මහා වඳුරු රජාට ඒ රැළේම ඒ රැළ රැක ගන්න මහා වඳුරන්ට ඉරිසියා කරනවා. ඒ වඳුරා සංසාරේ දේවදත්ත. ඒ වඳුරා වේගෙන් අත්තක් උඩ ඉඳලා අවසාන වෙනකල් ඉඳලා වේගෙන් පැන්නා අර මහා වඳුරන්ගේ බඩට. පැනලා දිග නියපොතු වලින් පපුව බදාගෙන හැම හීරුවා. පපුව පැලුවා.
ඒ පපුව පළ දැන් ඇඟ උඩ නින්නේ. පපුව පළලා දෙගය කරලා ලේ වතුර වාගේ වැක්කිරෙද්දී බෝසත් වඳුරාගේ පිට උඩින් අර වේවැල උඩින් එතර වුණා. තමන්ගේ පපුව පළපු සතුරා එතර වෙන තා ගහේ අත් අත්හැරී නෑ ලේ වැක්කිරෙද්දී බෝසත් වඳුරා. දරුවන්ගෙන් පීඩා විඳිනකොට දරුවෝ එපා වෙනවා. දමලා යනවා. අද කාලේ මිනිස්සු මිනිහා එපා වුණාම දමලා යනවා. අද කාලේ මිනිස්සු බිරිඳ එපා වුණාම දමලා ගහලා යනවා. අද කාලේ මිනිස්සු ගුරුවරු එපා වුණාම දමලා ගහලා යනවා. අද කාලේ මිනිස්සු ගෝලයෝ එපා වුණාම දමලා ගහලා යනවා. අද කාලේ මිනිස්සු ඊට පස්සේ මේ විදිහට එපා වුණාම බැට කනකොට ගුටි කනකොට දුක් විඳිනකොට ඒ දුක් ලැබෙන තැන දමලා ගහලා යන මිනිස්සු මේ උතුම් සෑය කර වූ ධාතු ශ්‍රී සර්වඥයන් වහන්සේගේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ තමාගේ පපුව පළපු කෙනත් තමන්ගේ පිට උඩින් ගිහිල්ලා ඒ ගොඩින් එතර වෙනකන් අත්හැරියේ නැහැ අත්ත. මහ රජුරුව බලාගෙන මේක උඩ ඉඳලා මේ උඩ වෙන දේ බිම ඉඳලා මහ රජුරුව නිහඬව බලාගෙන හිටියා. රැළේ නායකෙක් පිරිස රැක ගන්න හැටි. ඊට පස්සේ පින්වතුනි ඉක්මනට සේනාව ඔක්කොම වඳුර එතර වුණා. ඊට පස්සේ සේනාව කැඳවුණා දැලක් අල්ලගෙන ඒ දැල අර වඳුරා ඉන්න තැන යටින් නැව්වල තියලා ගහහරහා ගිහිල්ලා හිමීට අර වැල කපලා වඳුරු රජුරුව ගත්තා බිමට. අරගෙන රෙදිපටි වලින් වෙලලා ලී වැක්කිරෙන ශරීරේ නෑවුවා. නාවල පැත්තක තියලා ඇහුවා වඳුරු රජුරුවන්ගෙන් මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. කියනවා මේ 84000ක් වඳුරන්ද නායක උනේ මම. පිරිස රැකගන්න එක මගේ වගකීම. පිරිස ඊතර වුණා. මගේ කටයුත්ත මම කළා. ඒ නිසා දැන් ඔබට කරන්න ඕන දෙයක් මට කරන්න. රජුරුව වැඳලා කිව්වා වඳුරු රජතුමනි ඔබ බොහෝ කාලයක් ජීවත් වේවා. ඔබ සැබෑ නායකයෙක්. අනේ ඒ වඳුරු රජුරුවන්ගේ වඳුරු රජාගේ කිස මහ රජුරුවන්ගේ ඔඩොක්කුවේ තියෙද්දි කිස අතගගා තියෙද්දි වඳුරු රජා අවසන් ගමන් ගියා. මිය ගියා. බෝසත් වඳුරා මැරුණා. ඒ බෝසත් වඳුරාගේ දේහය සාමාන්‍ය රජ කෙනෙක්ගේ දේහය දවද්දී දර කෑලි දෙක තුනකින් දවන්නේ නැහැ. දර කරත්ත 100ක දරගෙනල්ලා තමයි දවන්නේ. දර කරත්ත 100ක් එකතු කළා රජ කෙනෙක්ගේ ශරීරයක් වගේ ආදාහනය කෙරෙව්වා. අවසානයේ ඉතුරු වන ඒ වඳුරාගේ හිස් කබල අතට අරගෙන අර දවපු තැන වට කරලා ස්තූපයක් කෙරෙව්වා. හිස් කබල රත්තරන් පොඩියක මුදුනේ තියලා ජය පොන්තේක තියලා දුටුගැමුණු මහරජුරෝ යුද්ධෙට යද්දී ගම් නියංගම් වල යද්දී කරත්තේ ඉස්සෙල්ලාම ජය පොන්තේ තියාගෙන යනවා වගේ ඒ වඳුරු රජාගේ හිස් කබල ඉස්සරහින් තියාගෙන තමයි බරණැසට හිමාලයේ ඉඳලා රාජ පෙරහැර ගියේ. ඒ ජය පොන්තේ තිබුණ වඳුරු රජුරුවන්ගේ හිස් කබල දවස් 7ක් මලින් පහනින්